ඉතින් අද වීඩියෝෙන් අරන් ඉවලා තියෙන්නේ අපි නෝරෙලිය ගිහිල්ලා ලබාගත් සුපිරිම අත්දැකීම් ටික. ඉතින් මේ අත්දැකීම් වලදී අපි දැක්ක සී ප්ලේන් එකක්, ස්පීඩ් බෝඩ් එකක්, ඒ වගේම තව ටිකකින් ගෙගිරුවේ වැටෙනවත් එක්ක. ඉතින් අපේ ගමනේ ආරම්භයට ගියොත් අපි කාලෙකින් ට්‍රැවල් එකක් ගිහපු නැති නිසා අපිට යන්න පුළුවන් ලස්සන තැන් මොනවද කියලා මම සෝෂල් මීඩියා වල හෙව්වා. ඔන්නෝම හෙව්වම තමයි අපි අවසානයේ නෝරෙලිය සිලෙක්ට් කරගත්තේ. ඉතින් ඊළඟ අපිට ආගත්ත කොනේ නෝරෙලිය ගිහිල්ලා අපිට කරන්න පුළුවන් මොනවද ඇඩ්වෙන්චර් අයිටම් කියලා. ඉතින් එතකොට අපිට හොයාගත්තා අපිට නෝරෙලිය ගියාම ජෙට් ස්කී පදින්න පුළුවන්, සී ප්ලේන් එක ටුවර් එකක් යන්න පුළුවන්, ඒ වගේම ස්පීඩ් බෝට් රයිඩ් එකක් යන්න පුළුවන්. ඉතින් ඔන්න ඔයෙන් පස්සේ තමයි අපේ ගමනාන්තය විදිහට නෝරෙලිය තෝරගත්තේ. මේ පාර අපි නෝරෙලියට ගමන් කරේ නෝරෙ ඉඳන් නෝරෙලියට. මේ ගමනේදී අපි ගංගා දියැලි පහු කරමින් ලස්සන මාර්ගයක තමයි ගමන් කරේ. ඒ වගේම සුප්‍රසිද්ධ රම්බොඩ ටනල් එක හරහා තමයි අපි නෝරෙලියට ළඟා වුණේ. ඇත්තම කියනනම් මේ ඔමුග ඇතුලෙන් යද්දි ඕවා කියන්නම අමතක කරන්න එපා. ඒ තරම්ම මාරම ලස්සනක් මේ ඔමුග ඇතුලේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි නෝරෙලියට ළඟා වුණේ. වටපිටාවේ අශ්වය ඉන්නවනම් ඒ කියන්නේ ඔයා නෝරෙලියට ඇවිල්ලි ඉවරයි කියලා. ඉතින් ආව ගමන් සුපුරුදු පරිදි අපි නෝනට ඕන ෆොටෝස් ගහන්න. ඉතේ හැටියට එයා ෆොටෝස් උත් ගහගත්තා. පේනවනේ එයා ෆොටෝස් ගහලා මාරම සතුටින් ඉන්නේ. ඉතින් අපි ආව ගෙගිරියාවේ වෝටර් ඇක්ටිවිටිස් කරන්න හිතාගෙන ගෙගිරියාවට එන්ට්‍රන්ස් ටිකට් ගත්තා අපි. ඉතින් අද අපේ vlog එක යන්නේ නෝරෙලියේ දවසක්. ඉතින් මේ තමයි ඔයාලා කවුරුත් දන්න සුප්‍රසිද්ධ ග්‍රෙගරි වැව. ඇත්තටම කියනවනම් මම හිතන් ආවේ ගෙගිරියාවේ ජෙට් ස්කී පදින්න. හැබැයි මේක දැක්කන් පස්සේ අපිට ඕනනම් ඒක යන්නම බෑ කිව්වා. ඉතින් මාත් හිතාගත්තා ඊළඟ පාර කොහොම හරි මේ ජෙට් ස්කී එක පදිනවමයි කියලා. ඉතින් ඒක නිසා අපි ඊළඟ ඔප්ෂන් එක උනේ ස්පීඩ් බෝට් රයිඩ් එක. එහෙනම් අපි යමු අපේ ස්පීඩ් බෝට් රයිඩ් එක. ඉතින් ඔයාලත් ගෙගිරියාවට ආවහම ඔයාලට ස්පීඩ් බෝට් රයිඩ් එකක් විතරක් නෙවෙයි සාමාන්‍ය නෝමල් බෝට් රයිඩ් එක, හංස බෝට්ටු, ඒ වගේ සී ප්ලේන් ටුවර් එක, ඒ වගේ ගොඩක් අත්දැකීම් ලබා ගන්න පුළුවන්. එහෙනම් වීඩියෝ එක ඉස්සරහට බලාගෙන යන්නකෝ කොහොමද අපි බෝට් රයිඩ් එක ගියේ කියලා. මේ තමයි අපි යන්න අද බෝට්ටුව. අපි යන්න හදන්නේ ගෙගිරියාවේ බෝට් සවාරිය. ඉතින් තාම මේ පාරවල් වැට වෙනවා කියලා. hari balik ya teman hari ඉතින් මේ බෝට් රයිඩ් එක යනකොට අපි දැක්කා ජෙට් ස්කී පදින කට්ටිය. ඒ වගේම එකපාරටම ආසින් ආපු කුරුල්ලා. ඒ තමයි සී ප්ලේන් එක. අපි සී ප්ලේන් එක දැක බලා ගන්න හැකියාව ලැබුණා. ඒ වගේම අපේ බෝට් එක රැගෙන ගිහපු අයියා පුළුවන් තරම් ඉක්මනින් ගිහලා සී ප්ලේන් එක බාන හැටි අපි පෙන්වන්න ගොඩක් try කරා.
වාසනාවන්ත වුණා මේ සීප්ලේන් එක බාන හැටි වගේම ආයි ආසර ගන්න විදිය බලා ගන්න. ඇත්තටම කියන සීප්ලේන් එක බානකොට මාරම සද්දයක් තමයි තියෙන්නේ. ඔයාලට මේ වීඩියෝ එක ඇහෙනවට වඩා ගොඩක් 10 ගුණයක් විතර වැඩි සද්දයක් තමයි ඔයාලට ඇහෙන්නේ. ඉතින් සීප්ලේන් එකත් ගියාට පස්සේ අපි නැවත වරක් අපේ බෝට් එක නවත්තන තැනට ගියේ තවත් බෝට් එකක් එක්ක රේස් එකේ. ඒකත් මාරම අත්දැකීමක් වුණා. ඉතින් මෙහිම අපි බෝට් රයිඩ් එකකින් පස්සේ අපේ ගමනාන්තරය යන කලින් අපි හොඳටම බඩ පැලෙන්න ස්නැක්ස් කෑවා. වගේම හිත පිරෙන්න ෆොටෝසුත් ගන්න අමතක කරේ නැහැ. අපේ channel එක subscribe කරන්න අමතක කරන්න. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.